එතකොට බලන්න තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ කියලා. තුන්වෙනි ප්‍රශ්නේ ප්‍රකාශන තුනක් දීලා තියෙනවා. බලන්න මොකද්ද ඒ කියන්නේ කියලා. පහත සඳහන් ප්‍රකාශ සලකන්නලු. එතකොට මේ ප්‍රශ්نين අහන්නේ පහත දී ඇති ප්‍රකාශ අතුරින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ශාස්ත්‍රයේ ප්‍රගමණයට අදාළ නිවැරදි ප්‍රකාශනය වන්නේ මොකද්ද කියලා තමයි අහන්නේ. බලන්න. පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන පරිගණක ආශ්‍රිත දැනුම ඉංජිනේරු තාක්ෂණයේ පිබිදීම කෙරෙහි මහත් රුකුලක් දක්වනු ඇත. ඔව් නේද? එතකොට ඒක හරි. නිවැරදි ප්‍රකාශනයක්. බලන්න අපි එකට අදාළ ගැළපෙනවද කියලා. නිෂ්පාදන ශාස්ත්‍රයේ ප්‍රගමණයට. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ශාස්ත්‍රයේ ප්‍රගමණයට. ඔව් නේද? ඇයි නිෂ්පාදන ශාස්ත්‍රය ගත්තට පස්සේ ඒ නිෂ්පාදිතයන් පිළිබඳව අපිට පුළුල් දැනුමක් අදාළ නිෂ්පාදනයක් සිදු කරනවා නම් ප්‍රවර්ධනය කරන්න ඕනේ. එතකොට ඒක ප්‍රවර්ධනය කරනවා නම් දැන් මොනවද වීඩියෝ වලින්. එතකොට AI තාක්ෂණයේ එහෙම තමයි කරන්නේ. එතකොට මේක කියනවා වගේ පරිගණකාශ්‍රිත දැනුම ලබා දීම තුලින් ඒ දේවල් කරන්න උනන්දු කරනවා. සහ ඒ ගැන දැනුමක් ලබා ගැනීමට හැකි වෙනවා. එතකොට ඒක නිවැරදි උත්තරයක්. B බලන්න මොකද්ද කියන්නේ කියලා. එතකොට B එකෙන් කියන්නේ මොකද්ද? අන්තර්ජාල පහසුකම් දියුණු වීමත් සමග විවිධ රටවල ඇති නිෂ්පාදන කර්මාන්ත ශාලාවල ක්‍රියාවලි සමග මෙරට නිෂ්පාදන ශාස්ත්‍රයේ සුජුවම සම්බන්ධ වීමට හැකි වනු ඇත. ඒකත් හරි නේද? ඒ කියන්නේ මොකද්ද? දැන් අන්තර්ජාලය තිබ්බේ නැත්තම් අපි වවාගෙන අපිම කන. එහෙම දෙයක් නෙදී. හැබැයි අන්තර්ජාලයක් ආවට පස්සේ මොකද්ද වෙන්නේ? අපේ දේවල් පිටරටට යවන්න පුළුවන්. පිටරට දේවල් අපිට යවන්න පුළුවන්. ඒතකොට නිෂ්පාදන ශාස්ත්‍රය ගත්තාට පස්සේ පුළුල් ලෙස වැඩි දියුණු වෙනවා. මෙන්න මේ අන්තර්ජාලයත් එක්ක ඒ ප්‍රකාශනය අපිට නිවැරදි කියලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි C ප්‍රකාශනය ගත්තොත් කෘත්‍රිම බුද්ධිය නිවැරදිව භාවිතා කිරීමෙන් මෙරට නිෂ්පාදන ශාස්ත්‍රයේ නව මාවතකට යොමු වනු ඇත. ඔව් අනිවාර්යයෙන්ම. ඇයි මොකද නිෂ්පාදන ශාස්ත්‍රය දැන් දන්නවා ඔයගොල්ලෝ දන්නවා මොනවද වීඩියෝස් හැදෙනවා. ඒ කියන්නේ AIද කියලාවත් හිතා ගන්න බැරි තරමට දැන් තාක්ෂණය දිනු වෙලා තියෙනවා. එතකොට ඔයාට දැන් ඉස්සර මොකක්ද උනේ? ප්‍රොඩක්ට් එකක් ඔයා හදනවා නම් ඒකට වෙනම ස්ටුඩියෝ එකක් ඕනේ, වෙනම ලයිටින් සෙටප් එකක් ඕනේ. දැන් මොකද්ද ප්‍රොඩක්ට් එකේ ඉමේජ් එකක් තිබ්බනම් ඔය ඔක්කොම කතන්දර ටික දාලා වෙනම ඇක්ටර් කෙනෙකුත් දාලා ඇක්ට්‍රස් කෙනෙකුත් දාලා ඔයාට අදාළ ප්‍රොඩක්ට් එක සුපිරියටම අදාළ පාරිභෝගිකයා වෙත යවන්න පුළුවන්. කිසිම දෙයක් නැති වුණත්. හරි. එතකොට මේ C කියන ප්‍රකාශනය අපිට නිවැරදි කියලා ගන්න පුළුවන්. එතකොට ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ශාස්ත්‍රයේ ප්‍රගමණයට සහ නිවැරදි ප්‍රකාශ. ඔව් ඒ කියන්නේ නිෂ්පාදන ශාස්ත්‍රය වැඩි දියුණු කරන්න මේ ABC කියන උත්තර ඒක ප්‍රකාශන තුනම අපිට නිවැරදි කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ තුන්වෙනි ප්‍රශ්නෙට අපිට ගන්න පුළුවන් පිළිතුරු අංක 5 තමයි එන්නේ. හරි. තුන්වෙනි ප්‍රශ්නෙට පිළිතුරු අංක 5 තමයි එන්නේ.